හැමෝම අයිබන් කියලා පිළිගන්නවා. ඔන්න දිල්ෂන් TG YouTube channel එකෙන් ගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකක් තමයි මේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube channel එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවා අපි Google account එකක් හදාගත්ත ගමන් අපිට YouTube channel එකක් automatically හැදෙනවා. ඒ වගේම Gmail එකක් automatically හැදෙනවා. Maps එකට login වෙනවා. මේ වගේ automatically හැම දෙයක්ම සිද්ධ වෙනවා Google එකේ තියෙන services වලට. ඉතින් ඊට අමතරව අපිට තවත් channel හදාගන්න ඕනේ නම් ඒක කරන විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මුලින්ම type කරන්න google.com/channel_switcher කියලා. මෙතන YouTube channel switcher එකට යන්න ඕනේ. මෙතන type කරලා enter කරගත්තොත් නැත්නම් ඔයාලට Google එකේ search එකක් දාන්න පුළුවන් channel switcher කියලා. ඒකට කෙලින්ම ඔයාලට මෙන්න මේ page එකට එන්න පුළුවන්. එහෙම ආපම ඔයා දැනටත් YouTube channel එකක් තියෙනවා නම් මෙතන ඒක බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට Google account එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ channel එකක් හැදෙනවා. ඒකට ඒ account එක මෙහෙම බලා ගන්න පුළුවන්. ඒක මුලින්ම තියෙනවා create new channel කියලා. ඉතින් මම ඒක ක්ලික් කරගන්න මේජර. එතකොට මේජර යන්නේ ඒකේ brand account name කියන එක තැනට අපි කැමති නමක් දෙන්න ඕනේ. මම ඉතින්ට දෙනවා දිල්ෂන් TG කියලා. ඊට පස්සේ create කියන එක ක්ලික් කරගන්නවා. create ක්ලික් කරපු ගමන් ඔයාගේ channel එක හැදලා ඉවර වෙනවා. ඒක තප්පරෙන්ම ඔයාගේ channel එක හැදෙනවා. හරි. දැන් අපි channel එකේ වැඩ කටයුතු කරන්න යන්නේ මුලින්ම channel එකට දාගමු. අපි දාගෙන බලමු channel art එක. ඔයාලට මෙතන බටන් එකක් බලා ගන්න පුළුවන් channel art කියලා. add channel art කියලා. ඒක එකවරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙන select photos from your computer කියන එක තෝරලා දෙන්න. ඒකට කැමති ෆොටෝ එකක් තෝරලා දීලා open ක්ලික් කරපු ගමන් මේකට එක එක ඉන්න device වලදී ඔයාගේ channel art එකේ පේන දේ පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට ඕනේ දේ crop කරගන්න පුළුවන් මෙතනින්. එහෙම නැත්නම් select කරලා දුන්නාම මේ දේ channel art එක ඔයාගේ YouTube channel එකට add වෙනවා බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද icon එක channel icon එකක් add කරගන්න කියලා. මෙතන ක්ලික් කරගන්න. ක්ලික් කරපුවම මේකට box එකක් එයි. ඒකේ edit කෙනෙක් ක්ලික් කරන්න. edit ක්ලික් කරපු ගමන් ඔයා edit කරනවා about.google.com එකට. එතනින් ඔයාලට පුළුවන් කැමති ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. මේ විදිහට මම ෆොටෝ එකක් තෝරලා දීලා අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට ඕනේ crop කරගෙන මේක done කියන එක ක්ලික් කරගන්න. done කියන එක ක්ලික් කරපුවම විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ YouTube channel එකට ඒ profile page එක add වෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා වගේ YouTube channel එකට. සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් මේ වගේ උඩට තියෙන ඊතලයක්. ඒක තමයි අප්ලෝඩ් බටන් එක. ඒක එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරපුවම ඔයා මේ වගේ page එකකට යවනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම youtube.com/upload කියලා type කරලා enter කරගන්න. එතකොට ඒත් ඔයා මේ page එකට යවනවා. හරි. මෙන්න මේ ඔයාගේ Google Drive එකේ videos තියෙනවා. ඔයාලට පුළුවන් කෙලින්ම මෙතන import කරගන්න. එහෙම නැත්නම් මෙතන තියෙන රතු පාට මෙන්න මේ ෆොටෝ එකේ ක්ලික් කරලා පුළුවන් ඔයාගේ machine එකේ තියෙන එහෙම නැත්නම් ඔයාගේ computer එකේ තියෙන video එක upload කරගන්න. මේවා ක්ලික් කරන්න ඕනේ. මෙතන වීඩියෝ එකක් තෝරලා දීලා ඕපන් ක්ලික් කරන්න. ඊට මෙතන වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා කෙටි කාලයක් ඇතුළත. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන දේවල් ටික පොඩ්ඩක් බලමු. මුලින්ම පළවෙනි කොටේ දෙන්න ඕනේ ඔයාගේ වීඩියෝ එකේ ටයිටල් එක. අපි සාමාන්‍යයෙන් YouTube වීඩියෝ බලද්දී YouTube වීඩියෝ එකේ නම කියලා කියන්නේ ඒක. ටයිටල් එක මෙතන දාන්න ඕනේ, description එක මෙතන දාන්න ඕනේ. එවන් ටැග්ස් දාන්න ඕනේ මෙතන දාන්න පුළුවන්. ඒ වගේම playlist එකක් හදනවා නම් මෙතනින් ක්ලික් කරලා ඔයාලට අලුත් playlist එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ thumbnail කෙනකින් ක්ලික් කරලා ඔයාලට කැමති thumbnail එකක් add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා thumbnail එක ගොඩක් බලපාන YouTube වීඩියෝ එකකදී. ඉතින් ගොඩක් හොඳ විදිහේ thumbnail එකක් දානවා නම් වීඩියෝ එකට ගොඩක් හොඳයි. ඉතින් ඒ සැකසම් ටික් කරලා මෙන්න මෙතන තියෙන publish කියලා publish ක්ලික් කරපු ගමන් ඔයාගේ වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට එහෙම නැත්නම් YouTube එකට publish වෙනවා. දැන් ඔයාලට පුළුවන් මෙතනින් කෙලින්ම share කරගන්න social media වලට මෙන්න මේ වීඩියෝ එක. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ title එක ක්ලික් කරලා වීඩියෝ එක බලා ගන්නත් පුළුවන්. හරි. මේ තියෙන මම අප්ලෝඩ් කරපු වීඩියෝ එක දැන් ඔයාලට වෙනත ඉන්ටර්නෙට් එකේ මගේ වීඩියෝ එක මෙතන බලා ගන්න පුළුවන්. ඒ වුණා ඉතින් ගිහින් එනම් තාත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. මතක කරගන්න බා subscribe කරන්න මගේ YouTube channel එක තමයි Facebook page එකට like එකක් දාලා set වෙන්න. එහෙනම් ගිහින් එනම් තාත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු.